සුබ දවසක් තිරුවන් සරණයි ගොවිසඳා YouTube channel තුලින් මම කරන ශේෂ්ත්‍රයට අමතරව දැනට කරගෙන යනවා පුවක් පැල. මොකද ලොකු ඉල්ලුමක් තියෙනවා මේ රටේ පුවක් වලට. කරුංකා වලට, හම්බම් පුවක් වලට, අට පුවක් වලට, ඒ වගේම අපේ රබ්බඩ පුවක් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මම හිතන්නේ පොල් ගෙඩියකට හා සමාන මේ පහුගිය කාලේ පොල් ගෙඩියකට හා සමාන මිලකට ගියා රුපියල් 30ට 35ට යන පුවක් ගෙඩියක්. ඉතින් ඒක නිසා ලොකු ඉඩම් තියෙන මහ පරිමාණයේ ඉඩම් තියෙන වතුර දොළ පාරවල් තියෙන අයට තමයි මම මේක පටන් ගත්තේ. ඇත්තෙන්ම එංගලන්තේ ඉන්න මගේ හිතවත් මහත්තයෙක් බාතියසර් කියලා මම එතුමා තමයි මට කිව්වේ මේ ව්‍යාපාරේ පටන් ගන්න. ඊළඟට මට එතුමා ආරාධනා කරා පුවක් පැල මෙච්චර ප්‍රමාණයක් ඕනේ කියලා. මම මේ පුවක් පැල දැන් හදලා තියෙන්නේ. එතකොට අපිට මේ වෙළඳ පොලේ වැඩිම මිලකට යන්නේ රබ්බඩ පුවක් යනවා. ඊළඟට තමයි හම්බම් පුවක් කියන්නේ. රටපුවකුත් ඒ හා සමාන යනවා. එතකොට මේවා එක එක පළාත් වලට ආවේනිකයි. මම කියලා දෙන්නම් ඔයාලට. මොකද ඇත්තෙන්ම වගාකරුවන් හැටියට මේ පුවක් පැලයක් හඳුනාගන්නේ කොහොමද කියන එක මම කියලා දෙන්නම්. මේ තියෙන්නේ රටපුවක්. මේ රටපුවක් අපිට ගහ විශාලයි. මේ පත්‍රය හරි විශාලයි. එතකොට කඳ මේක ලොකු මහත්කයි. මේවා හොඳ බීජ වලින් ඉදිලා වැටිච්ච ඒවාන් අරගෙන තමයි මේ හදලා තියෙන්නේ. මේවා අපිට කරුංකවලට ගන්න බෑ. කරුංකවලට ගන්න බෑ. ගොඩක් කරුංකවලට සමහර වෙලාවට වේලලා අරන් ගියාට මේක ඇතුලේ තියෙන මදේ මේ වැඩි මද ප්‍රමාණය වැඩි. නමුත් ඒක නිසා මෙන්න මේ වගේ පැලයක් නිරෝගී පැලයක් තමයි මේ මම හදලා තියෙන්නේ. මේක දැන් හදන්න හොඳම ගාණක්. මේක තමයි අපිට රටපුවක් කියලා කියන්නේ. ඔයාලට හඳුන ගන්න පුළුවන්. පත්‍ර ලොකුයි. ගෙඩිය හරි විශාලයි. මම මේකේ ගලවලම් පෙන්නන්නම්. මම නැත්තම් මේක අසාධාරණයක් කරනවා. මේ තියෙන හරි විශාල අරයක්. මෙන්න මේ ඔය තියෙන හොඳට මුල් දාලා තියෙනවා. එන්න බලා ගන්න. මේ පැලේ අහක ගියත් මම ඔයාලට හරි දේ කියලා දෙන්න ඕනේ. හින්දා තමයි මම මේක ගැලෙව්වේ. ගලවන්න කියලා හිතාගෙන නෙමෙයි. නමුත් මම ඒ වගේ හැටියක් මේක මට කියන්න ඕනේ. හරි විශාල පැලයක්. ඔන්න ඕකයි. එතකොට මම ඊළඟට ඔයාලට කියලා දෙනවා හම්බම් පුවක්. මේ තියෙන හම්බම් පුවක්. හම්බම් පුවක් කියන්නේ හොඳ අපේ සිංහල අය ආහාරයට ගන්න හොඳ මිලක් තියෙන. මේ වෙනකොට රුපියල් මම හිතන්නේ 15කට 20කට අතර වගේ පුවක් ගෙඩියක් යන ගෙඩියක්. එතකොට මම මේක ඒ වගේ කියන්නම්. එතකොට රට පුවක් ගෙඩියට වැඩිය චුට්ටක් උඩයි මේක. අපේ සිංහල වර්ගයේ මේන් තියෙනවා. මේ තියෙන්නේ ඒ අපිට හම්බම් පුවක් පැලයක්. මේකෙත් පත්ත සාමාන්‍යයෙන් අරිට වැඩිය චුට්ටක් උඩයි. ඊට පස්සේ මේක. එතකොට ඔයාලට මේ දෙක වෙනස පේනවා. හරි. අපි බලමු රබ්බඩ පුවක් පැලයක් කොහොමද කියලා. මේ තියෙන්නේ රබ්බඩ පුවක් පැලයක්. ඒකේ බොහොම කුඩයි. හැබැයි මේ පුවක් ගෙඩිය විත කන අය දන්නවා. මම නම් කන්නේ. මෙන්න කුඩයි. මේක රබ්බඩ ගෙඩියක්. නමුත් මේ දෙක විතරයි අපිට මේ රබ්බඩයි නැත්තම් මේ රබ්බඩ කුඩා එකයි. මේ හම්බම් පුවක් එකයි තමයි අපි අනිවාර්යයෙන්ම මේ කරුංකව හැටියට යන්නේ. කරුංකව වල යන මිල අද කොපමණද කියලා ඔයාලා හොඳට දන්නවා මේකයි. එතකොට මෙන්න බලන්න මේ තුනේ වෙනස. මෙන්න. ගහේ කඳ උනත් ওই වගේ විශාලයි. ඔන්න වෙනස. මේකෙදි තෝරාගැනීමේ වෙනස මේ ෆොටෝ වලින් ඔයාලා බලාගෙන ඔයාලා අහුවෙන්න එපා. මොකද මේ පුවක් පැල කියලා දෙනවා. ඒකින්ද මම මේක කියන්න යන්නේ. මොකද මේක වගා කරලා ඔයාලට මේ පුවක් පැලයක් වගා කරලා ඔයාලා රබ්බඩ කියලා දුන්නොත් මේ අපිට මේ රටපුවක් කියලා දුන්නොත් නැත්නම් හම්බම් පුවක් කියලා දුන්නොත් ඔයාලට හම්බ වෙන්නේ නැහැ. ඒකට ඔයාලා පුවක් පැලයක් බය නැතුව ගලවලා පුවක් පැලේ ගෙඩිය බලලා තීරණය කරන්න ඔන්න ඔයාලට වෙනස කියලා දුන්නා. මේකේ කඳ හීනි, මේකේ කඳ මහතයි, ඊටත් වැඩිය මහතයි මේකේ. ඔන්න වෙනස කියලා දුන්නා. පත්‍රත් ඒ වගේමයි. හරි විශාලයි. හරි. ඔයාලා දැන් හොයාගත්තා කොහොමද කියලා. දන්න. මේ තියෙන්නේ රබ්බඩ පුවක් පැල තමයි. බොහොම කුඩයි. එතකොට ඔයාලට අවශ්‍යයි නම් මගෙන් පැල ඉල්ලුම් කරන්න. මම පැල තියෙනවා. දෙන්නම්. මේ වගේ හොයන තියෙන තැන්වල නිරෝගී පැල. මම දාලා තියෙනෙත් මේ චූටි පැකට් වල නෙමෙයි විශාල පැකට් වල. මේක අවුරුදු 5ක් අවුරුදු 4න් වගේ පොදිනවා. පීදුනාට මුලදීම පුවක් වල දෙක තුන පොඩ්ඩක් අස්වැන්න අඩුයි. ඊට පස්සේ තමයි අනික සීතල තියෙන්න ඕනේ. කර්කස බෑ. මේ ඒකට හින්දා ඒ සීතල ප්‍රදේශවල 12 ඉනවල් වල තමයි මේවා තියෙන්නේ. තියෙනකොට අඩි 8ට වගේ හදාගෙන දැන් මම වගා කරන ඉඩමක් තියෙනවා. ඒ ඉඩමේ අනිවාර්යෙන් මම
තුන් පැත්තකින්ම දාලා තියෙනවා මේ හම්බම් පුවක් රබ්බඩ ඒ වගේ හදලා මැද පොල් හදලා මම ඉස්සරහට ඒ ඇදි අස්සන්න ගන්නකොට මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි පුවක් වගා කරනකොට අපිට පුවක් ගෙඩියක් යදුනහම වෙළඳ පොළට ගෙනියන්න පුළුවන්. මඩ පුවක් හැටියට දාලා ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ ඒක වේල්ලා බිම වැටුන එක කරුණ ගෙඩියක් හැටියට ගෙනියන්න පුළුවන්. නමුත් වෙන කිසිම සමහර සාකවල අපිට එහෙම අස්සන්න අපිට වෙළඳ පොළට ගෙනියන්න බෑ. මොකද අපිට මඤ්ඤොක ගෙනියන්න බෑ, වේලුනහම ගෙනියන්නත් බෑ, පහුවෙලා ගෙනියන්නත් බෑ, මඤ්ඤොක අල ටික කුණු වෙනවා. හිරියලත් බෑ. ඒ වගේ අපිට තියෙනවා. අපි නිතරම යම් කිසි ස්ථාවරයකට යනවා නම්, ඉහළකට ගොවිතැනෙන් යනවා නම් අපි හදන්න ඕනේ භෝගයක් අපිට කල් තියාගෙන හදන්න පුළුවන්. කල් තියාගෙන වෙළඳාම් කරන්න පුළුවන්. කල් තියාගෙන පරිභෝජනය කරන්න පුළුවන් දෙයක් තමයි අපි නිතරම වගා කරන්න පුරුදු පුහුණු වෙන්න. ඒක තමයි මට කියන්න ඕන නැත්තේ. මම ඔබ සියලුම දෙනාට සුබ දවසක්. තෙරුවන් සරණයි. නැවතත් පුවක් වලින් හමු වෙමු. පුවක් අවශ්‍යයි නම් ඔයාලට කතා කරන්න. තෙරුවන් සරණයි.